ආදරයෙන් පිළිගන්නවා Voice Girl YouTube channel එකට. කතාව බලන්න කලින් අප subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ සිටින සමයේ එක් තරුණ භික්ෂුවක් දෙව්රම් වෙහෙරම වැඩ වාසය කළා. මේ භික්ෂූන් වහන්සේ කලක පටන් සිතේ කලකිරීමකින් සිටියා. සිතේ කිසිම සතුටක් නැහැ. උන්වහන්සේගේ මේ වෙනස අනෙක් භික්ෂූන් වහන්සේලාත් දුටුවා. හිතවත් භික්ෂූන් වහන්සේ නමක් උන්වහන්සේගෙන් මේ ගැන විමසුවා. ආයුෂ්මතුනි, ඔබ වහන්සේ මහණ වුණු මුල් කාලේ බොහොම සතුටින් හිටියා. ඇයි දැන් මේ පැවිද්ද ගැන කලකිරිලා වගේ? අනේ ස්වාමීනි, මම මේ මහණ වුණේ විවාහ වෙලා ඉඳලානේ. දැන් මේ මගේ බිරිඳ මට පණිවිඩ එවනවා. ඈට මන් නැතුව හරි පාළුයිලු. ඈට අනතුරක් වේදෝ කියලා බියක් දෙනනවලු. වෙලාවකට මට දොස් පවරනවා. ඉතින් මම මේ කල්පනා කළේ ආපසු ගිහි වෙන්දයි. මේ තරුණ භික්ෂුවගේ කතාව අසා සිටි අනෙක් භික්ෂු පිරිස කතිකා කළා. මේ භික්ෂුවට මේ ලැබපු මහා ලාභයක් මේ නැති වෙන්න යන්නේ. ඒක ඇත්ත. අපි මේ භික්ෂුව භාග්‍යතුන් වහන්සේ ළඟට කැඳවාගෙන යා යුතුයි. ආයුෂ්මතුනි, සිවුරු හරින්න සිතෙනව නම් ඔය ගැන සිතා ඉන්න දෙයක් නැහැ. අපි අදම භාග්‍යවතුන් වහන්සේට මේ ගැන පවසමු. භාග්‍යවතුන් වහන්සේ මේකට පිළිතුරු දෙයි. සියලු දෙනාම තරුණ භික්ෂුන් වහන්සේව කැඳවාගෙන ගියා. බුදුරජාණන් වහන්සේ දම් සභා මණ්ඩපයේ වැඩ සිටියා. භික්ෂු පිරිස මේ කාරණාව භාග්‍යවතුන් වහන්සේට දන්වා සිටියා. හැබැයිද පින්වත් භික්ෂුව, ඔබ මේ Tamanගේ ගිහි කල භාර්යාව නිසා පැවිද්ද ගැන තිබුණු හිත විනාශ කරගත්තා කියන්නේ සත්‍යක්ද? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, එය සත්‍යයක්. සියල්ල දන්නා, සියල්ල දක්නා මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලා. භික්ෂුව, ඔය ස්ත්‍රිය ඔබට අනර්ථකාරී තැනැත්තියක්. අතීතයේ නුඹට අනර්ථයක්ම කළා. නුඹ ඒ නිසා අමාරුවෙන් උපදවාගත් ධානයත් නසාගෙන වාසය කළා. මහා දුකකටපත් වුණා, සිහි විකල් වුණා. මේ බඳු ස්ත්‍රියක්. ඒ නිසා භික්ෂුව, ඔය සිතන සිතවිල්ල ප්‍රතිඵල සහිත සිතවිල්ලක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේම තමා ඉදිරියේ වැඩහිඳ මෙසේ පවසන විට භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් මහණ වූ මේ තරුණ භික්ෂුවට ඒ ගැන මහත් විශ්වාසයක්, ශ්‍රද්ධාවක් ඇති වුණා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, ඒ අතීතයේ මට වුණ විපත ගැන කියා දෙනසේක්වා. පසුව ධම්සභා මණ්ඩපයේ සිටි අනෙක් භික්ෂුන් වහන්සේලාටත් අනුග්‍රහ පිණිස මේ සිවුරු හැරීමට තීරණය කළ තරුණ භික්ෂුවටත් ආරක්ෂාව පිණිස භාග්‍යවතුන් වහන්සේ අලම්බුසා ජාතකයේ දේශනා කළසේක. බොහෝම ඈත අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකු රජකම් කළා. ඒ කාලේ අපේ මහා බෝධිසත්වයෝ කසේ රටේ බ්‍රාහ්මණ කුලයක උපන්නා. තරුණ වයසට එළඹීමෙන් පසු සියලුම ශිල්පයන්ගේ අති දක්ෂයෙක් වුණා. නමුත් කෙතරම් ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත්තත් ඒවායින් තමාට කීර්තියක් ලැබුණත් මේ සිටින්නේ බෝධිසත්වයෙක් නිසා සිත තිබුණේම පැවිද්දටයි. ඒ නිසාම තම දෙමාපියන්ගෙත් අවසර ඇතිව තරුණ වයසේම තවුස් පැවිද්දෙන් පැවිදි වුණා. ඉතින් මේ තාපසීන් වහන්සේ පැවිද්ද ගත කළ ස්ථානයට නිතර දෙවේලේ තරුණ මුවතිනක් පැමිණෙනවා. නිතරම තාපසීන් වහන්සේව මුණ ගැසෙන නිසා මේ මුවදයට තාපසීන් වහන්සේ ගැන හිතවත්කමක් හටගත්තා. තාපසීන් වහන්සේව දුටුවත් බියක් හටගත්තේ නැහැ. තාපසීන් වහන්සේත් නිතර දෙවේලේ මේ මුවතින දකින නිසා මුවතිනව දැන් හොඳින් හඳුනනවා.
මෙහෙම කාලයක් ගත වෙද්දී මේ මෝදෙන ගැබ් අරගෙන තිබුණා. දැන් ඇගේ කුස මෝරන විට ඇය තම පැටවා බිහි කිරීමට ඉතා ආරක්ෂාකාරී ස්ථානයක් සෙව්වා. පසුව මේ මෝදෙන තාපසීන් නාන්සේව හඳුනන නිසාම තාපසීන් නාන්සේගේ කුටිය අසලින්ම ස්ථානය සොයාගත්තා. මෝදෙන නිතර දෙවේලේ දුටුවේ තාපසීන් නාන්සේවයි. ඉතින් මේ තාපසීන් නාන්සේව දකිමින් මෝදෙන පැටවා වැදූ නිසා හරිම පුදුම සහගත දෙයක් සිදු වුණා. ඒ මෝදනට බිහිවුණ පැටවා හැබෑවටම ලස්සන මිනිස් දරුවෙක්. මෝදන වැදූ මේ පැටවා තාපසීන් නාන්සේත් දුටුවා. පැටවෙක් විදියට සිටින්නේ පිරිමි දරුවෙක් නිසා මේ බිරිඳා දුටු විට තාපසීන් නාන්සේට පුත්‍ර ස්නේහයක් හටගත්තා. ඒ නිසාම ඒ දරුවා පෝෂණය කිරීමේ වගකීම තාපසීන් නාන්සේ බාරගත්තා. තාපසීන් නාන්සේ මේ දරු පැටියාට ඉසිසිංග තිස්ස නමින් නම තැබුවා. ඉසිසිංග තිස්ස දරු පැටියා තාපසීන් නාන්සේගේ සෙවණ වැඩෙනවා. දැන් දරුවා තාපසීන් නාන්සේටයි පියාණන් කියා අමතන්නේ. කාලයක් ගත වුණා. දැන් ඉසිසිංග තිස්ස බොහෝම කඩවසම් මන්දමින් තරුණ වයසට එළඹුණා. බෝසත් තාපසීන් නාන්සේ මේ ඉසිසිංග තිස්ස තරුණයාට තාපසේක ආකාරයට ගත කරන්න අවශ්‍ය සියලු ශිල්ප කියා දුන්නා. භාවනා කරන ආකාරය, හිත එකලස් කරන ආකාරය ආදී සියලු දේ. ඔන්න ඉතින් ඉසිසිංග තිස්ස තරුණයාත් දැන් තවුස් පැවිද්දෙන් පැවිදි වුණා. මේ තරුණ තාපසීන් නාන්සේ තවම මනුෂ්‍ය ස්ත්‍රියක් ඇස මායිමකටවත් දැක නෑ. වනයේම ඉපදී වනයේම පෝෂණය වුණා. ඒ නිසා ස්ත්‍රියක් සම්බන්ධයෙන් හටගන්නා කිසිදු සංකල්පයක්වත් ඒ හිතේ හටගෙන නෑ. මනුස්සයෙක් ආකාරයට ඉසිසිංග තිස්ස තාපසීන් නාන්සේ දැක ඇත්තේ තම පියා ලෙස සලකන බෝසත් තාපසීන් නාන්සේම පමණයි. දැන් බෝසත් තාපසීන් නාන්සේ ටිකක් මහලුයි. දිනක් බෝසත් තාපසීන් නාන්සේ ඉසිසිංග තිස්සගේ තරුණ රූපය දෙස බලාගෙන කල්පනා කළා. මේ තාපසයින් නාන්සේ තවම තරුණයි. බැරි වෙලාවත් මේ වනපියස ඇතුළට අහම්බෙන් හෝ ස්ත්‍රියක් ආවොත් බොහොම ඉක්මනින් මේ දරුවා එයට හසු වෙනවා. තමන්ගේ උතුම් බඹසර වනසා ගන්න පුළුවන්. දුක් සහිත කාමයේ පැටලෙන්න පුළුවන්. ඒ නිසා මම මොහුට අවවාද කළ යුතුයි. මෙහෙම සිතා බෝසත් තාපසීන් නාන්සේ ඉසිසිංග තාපසීන් නාන්සේ සමග කතා බස් කළා. දරුව මේ පැවිද්ද කියන දෙයට බඹසර ජීවිතයට ගොඩක් හානි කරන පිරිසක් සිටිනවා ස්ත්‍රීන් කියලා. ඒ ස්ත්‍රීන් කියන අය හඳුනාගත හැකි අංග ලක්ෂණ තියෙනවා. අහම්බෙන් හෝ දුටුවොත් කතාවට යන්න එපා. ඇසුරක් පවත්වන්න එපා. ඇහැට ඇහැ ගැටෙන්න බලන්න එපා. ඔබ ආරක්ෂාවෙන්න ඕන. මේ ආකාරයට බෝසත් තාපසීන් නාන්සේ පුරුෂයින්ට නොවන ස්ත්‍රීන්ට ඇති අංග ලක්ෂණ පහදා දී ස්ත්‍රීන්ව හඳුනා දී ආරක්ෂා වෙන බවට අවවාද කළා. කාලයක් සමග බෝසත් තාපසීන් නාන්සේ නොපිරිහුණු ධාන ඇතිව කාලක්‍රියා කළා. මරණින් මතු බඹලොව උපත ලැබුවා. දැන් ඉසිසිංග තාපසීන් නාන්සේ මේ වන පියසේම සුවසේ දැහැන් වඩාගෙන සිටියා. මේ තාපසීන් නාන්සේගේ බඹසර විස්මිත බඹසරක්. ඉතා කුඩා සන්ධියේ සිට ස්ත්‍රී පුලුටක් හෝ දැක නැති, ස්ත්‍රියක් සම්බන්ධයෙන් හිතේ කොනකවත් සිතුවිල්ලක් හටගෙන නැති, බඹසර බිඳගන්නවා කියන සිතුවිල්ලක්වත් ඇතිවී නැති හරි පුදුමාකාර බඹසර සීලයක්. ඉසිසිංග තාපසීන් නාන්සේගේ බඹසර කෙතරම් ආනුභාවද යක් උග්‍ර සිල් තෙදින් ශක්තිවිඳුගේ පඬුපුල් ආසනය කම්පා වුණා. ශක්තිවිඳුට ආසනයේ වාඩි වී සිටීමට නොහැකි තරම් අපහසුවක් දැනුණා. මෙයින් බියට පත්වුණු ශක්තිවිඳු මෙහෙම සිතුවා.
මට මේ ආසනයේ සිටිමට බැරිවීමට තරම් අපහසුතා පැමිණෙන්නේ මගේ ආයුෂ ඉවර වීගෙන එන විටයි. නෑ, එසේ වීමට බෑ. නැතිනම් ගුණපුරණ යම් කෙනෙකුට විපතක් සිදු වෙලාද? නෑ, එහෙම විපතක් සිදු වෙලත් නෑ. එහෙමනම් කවුරු හරි උග්‍ර ආකාරයෙන් සිල් රකින්නවද? ශක්‍ර දේවේන්ද්‍රයා දුටුවා ඉසිසිංහ තාපසීන් වහන්සේ උග්‍ර ආකාරයෙන් සිල් රකින්නවා. මහා පුදුම සීල තේජසක්. ශක්‍ර දේවේන්ද්‍රයා කල්පනා කළා. හෝ, ස්ත්‍රී ගන්ධයක්වත් නොලැබුණු වනයක ස්ත්‍රී හැඩයක්වත් දැස්වලින් දැක නැටි තාපසයින් වහන්සේ නමක් උතුම් බඹසරක සමාදන් වෙලා මේ තාපසයින් වහන්සේ බැරි වෙලාවත් මම ශක්‍රය වෙන්න ඕන කියලාවත් හිතුවත් මගේ මේ ආසනයේ ඒ මොහොතේම නැති වෙලා යනවා. ඒතරම් තේජසක් ඇති කෙනෙක් මේ. ඕ, මම මේ තාපසයව සීලෙන් බිඳවලා තේජසෙන් නැති කරලා දානවා. මෙවැනි දුෂ්ට අදහසක් ශක්‍ර දේවේන්ද්‍රයාට ඇති වුණා. මම කාවද මේ කටයුත්තට යොදවන්නේ? දුටු පමණින්ම සිත ඇදී යන ආකර්ශනීය තැනැත්තියක් වෙන්න ඕන. ඒ බඳු තැනැත්තිය කවුරුන්ද? මෙහෙම සිතන විටම සක් දෙවිඳුට එක දෙව්දුවක්ව සිහියට නැගුණා. ඒ දෙව්දුව තමයි අලම්බුසා දෙවඟන. සුධර්මා දෙව් සභාවේදී මේ අලම්බුසා දෙවඟනව සක්දෙවිඳු කැඳෙව්වා. පුරුෂයන්ගේ කෙලස් ඇවිස්සීමට දක්ෂ අලම්බුසාවෙනි, නුඹට කිරීමට කාර්යයක් තිබෙනවා. හිමාලයේ සිටින ඉසිසිංහ කෞසාගේ සිත කාමයෙන් පොළඹවා ඔහුගේ සිල්තද බිඳ දමව. දිව්‍ය රාජය, ඇයි මේ කුමක් සඳහාද ඍෂීන්ව පෙළඹවීම සඳහා ඔබ මාවම තෝරාගන්නේ? මේ දෙව්ලොවේ තවත් දෙව්වඟනන් සිටිනවානේ. මාහා සමාන අප්සරාවන් මට වඩා දක්ෂ අප්සරාවොත් සිටිද්දී කුමක් නිසාද මේට මාම යොදවන්නේ? ඒ නන්දන වනයේ නුඹට වඩා උතුම් වූ දෙවඟනන් ඇති බව සැබෑව. ඒත් ඒ අප්සරාවන් නුඹ වගේ පුරුෂයන්ගේ සිත් ගන්න දක්ෂ නෑ. ඒ නිසා ඒ කටයුත්තට සුදුසුම තැනැත්තිය නුඹයි. නුඹගේ පැහැයනුත් අසාමාන්‍ය රූපෙනුත් ඒ තවුසාව නුඹට වසඟ කළ හැකිමයි. දිව්‍ය රාජය, නුඹගේ වචනය පිළිගෙන මාහට ඒ යාමට හැකි. නමුත් උග්‍ර සිල්තෙද ඇති මේ තවුසාට ලංවීමට මා පියයි. ඒ උතුම් ඍෂිවරු පොළඹවා ගැනීමට ගියපු බොහෝ දෙනා නොයෙක් දරුණු දුක් ඇති නිරයෙහි උපන්නා. මේ මෝහයෙන් පිරුණු සසරේ දරුණු නිරා දුකට මා පියයි. අලම්බුසා දෙවඟන මේට කැමැත්තක් දැක්වේ නෑ. අකමැත්තෙන් නමුත් සක්දෙවිඳුගේ වචනයට පිටින් යාමට නොහැකි නිසා අලම්බුසා දෙවඟන ඉසිසිංහ ඍෂීන් පොළඹවා ගනු පිණිස හිමාලයට නික්ම ගියා. පසුව මනුෂ්‍යයෙකුට ස්පර්ශ කිරීමට හැකි අයුරින් තම ශරීරය මවා ගත්තා. ඇය හරිම සුන්දරයි. ඒ සුන්දර අලම්බුසා ඉසිසිංහ තාපසයන් වහන්සේ වාසය කරන හිමාලයේ රත්කරව් වනයට පිවිසේ තාපසයන් වහන්සේ සොයමින් වනයට ඇතුල් වුණා. හිමිදිරි උදෑසනම තාපසයන් වහන්සේ ගිනිහල් ගේ ළඟ අමදිමින් සිටියා. එක්වරම මේ තාපසයන් වහන්සේට මේ සුන්දර අඟ පසඟ ඇති අලම්බුසාව දැක ගන්න ලැබුණා. තාපසයන් වහන්සේට හිතා ගන්න බැරිව ගියා මේ කවුරුන්ද කියලා. තාපසයන් වහන්සේ කතා කළා. මේ විචිත්‍ර ආභරණයෙන් සැරසුණු ඖෂධී තාරකාවක් වඩි බබලන නුඹ කවුරුන්ද? මෙසේ අසමින් ඇගේ පාදයේ සිට කේශ කලාපයේ දක්වාම හොඳින් බැලුවා. එසැනින් තාපසයන් වහන්සේගේ සිතට ඇය සම්බන්ධයෙන් වර්ණනා නැගුණා. පාදයේ සිට කේශ කලාපය දක්වාම ඒවාගේ සුන්දරත්වය ඇය ඉදිරිපිටම වර්ණනා කළා. මේ වන විටත් අලම්බුසා නිශ්ශබ්දයි. ඇය දැනගත්තා ඒ වන විටත් තාපසයන් වහන්සේගේ සිත තමා කෙරෙහි ඇදී ගොස් ඇති බව. මේ තවුසාට මගේ රූපේ දැකපු සැනින් උන්නිට දැන් අමතක වුණා. දැන් ඔහු මාවම වර්ණනා කරනවා. මොහු මට වසඟ වෙලා හමාරයි. දැන් ඉතින් මොහු මට මගේ අල්ල නැටවීමට හැකි. ඇය බොහෝම මිහිරි.
ඉසිසිංහ තාපසීන් වහන්සේ වෙනත් මිනිස් හඬක් විදියට අසා තිබුණේ තමාගේ පියාණන්ෝ බෝසත් තාපසීන් වහන්සේගේ හඬ පමණයි. කවරදාකවත් ස්ත්‍රී හඬක් අසා තිබුණේ නෑ. එක්වරම තරුණ තාපසීන් වහන්සේට ස්ත්‍රී හඬක් ඇසුණා. අනේ ප්‍රියාතර තාපසය, මේ ප්‍රශ්න අසාසා ඉන්න කාලයක් නොවේ. මේ කම්සුව විඳින කාලයයි. මේ මා ළඟටම පැමිණිලා ඉද්දී මොනවද මේ ප්‍රශ්න? නොඹ මාව සතුටු කරන්නේ නැතිද? පැමිණ මාව වැළඳගන්නේ නැතිද? මේ ආකාරයට පවසමින් අලම්බුසා දෙවඟන ස්ත්‍රී මායන් පාමින් තමා ආපසු හැරී යන ස්වභාවයක් පෙන්නුවා. මෙයින් කලබල වුණ තරුණ තාපසීන් වහන්සේ ඈ නික්ම යන නිසා දුක් වුණා. ඉක්මනින්ම දිවගොස් ඇය ඉදිරිපිටට පැන ඇගේ සුන්දර කෙස් කලබ පිරිමැද්දා. අලම්බුසා එක නෙහිම තමාට පැඳුණු තාපසයාව තදින් වැළඳ ගත්තා. ඒ වැළඳ ගැනීමෙන්ම ඉසිසිංහ තාපසීන් වහන්සේගේ උග්‍ර බඹසර සිල් තේජස නැසී ගියා. ශක්‍රයා බලාපොරොත්තු වූ දේම සිදු වුණා. අලම්බුසා තම සිරුරු සන්තර්පණයෙන් තවුසාව ග්‍රහණයට ගත්තා. ඒ මොහොතේම අලම්බුසාටත් තවුසාටත් සයනය කිරීමට සක්දෙවිඳු ආනුභාවෙන් ඊරන්වන් යහනක් මැවුණා. ඒ යහන මතදී ඇයගේ වසඟයට පත් වූ ඒ තාපසයා ඇගේ කායික පහසේ ගොදුරක් වේ බොහෝ කාලයක් ඇය හා ගත කළා. ඒ කාලය තුළ ස්ත්‍රී පහස ලබමින් මේ තවුසා උමතුවෙන් වගේ සිටියා. මෙලෙස වසර 3ක්ම ඉසිසිංහ තවුසා අලම්බුසා සමග ගත කළා. තුන් අවුරුද්දකට පසු මේ තාපසීන් වහන්සේට එක්වරම තමාගෙනම සිහි වුණා. අනේ මට මේ කුමක්ද වුනේ? තාපසීන් වහන්සේ තමා සිටින වටපිටාව හොඳින් බැලුවා. තමාගේ කුටිය වටේටම කැලෑ වැවිලා. අවුරුදු 3ක් තිස්සේම උමතුවෙන් මෙන් අලම්බුසා සමග වාසය කළ නිසා තවුසාට තමා ජීවත් වූ ස්ථානය පවා ශුද්ධ පවිත්‍ර කර ගැනීමට සිහියක් තිබුණේ නෑ. දැන් මේ තරුණ තාපසයාට පෙර වගේ පරිසරයේ නැවුම් කුරුළු නාදය ඇසෙන්න පටන් ගත්තා. හාත්පස මල් පිරුණු ගස් පෙනෙන්න පටන් ගත්තා. තමාට උණුදේ තේරුම් යත්තේ ඉසිසිංහ තාපසීන් වහන්සේ කඳුළු වගුරුවමින් හඬන්න පටන් ගත්තා. මාගේ දැහැන් වඩීම් සියල්ල නැසුණා. තමාගේ වසගයෙන් මා අල්ලාගත්ති. මට මේ සියල්ල අහිමි කළා. මාහට මේ සැනසිල්ල අහිමි කරපුති කවුරුන්ද? මේ තාපසීන් වහන්සේ මෙලෙස හඬ අලම්බුසාට දොස් පවරන විට ඇයට මෙහෙම සිතුණා. දැන් මා කතා කළ යුතුයි. මා නිහඬව සිටියොත් මේ තාපසීන් වහන්සේ මට ශාප කරාවි. මොහුගෙන් ශාපයක් පිටවීමට පෙර මා සත්‍ය පැවසිය යුතුයි. මෙයින් බියට පත්වුණු අලම්බුසා දෙවඟන "ඔව් පින්වත් තාපසය, ඔබව කාමයෙන් පෙළඹවූයේ මා වුවත් ඒ සිදු කළේ මගේ උමනාවට නොවෙයි. සක්දෙවිඳුගේ අනපරදී මා ඒ සිදු කළේ. ඒ නුවණින් අවබෝධ කර ගැනීමට නොහැකි වූයේ නුඹ වහන්සේටයි." අලම්බුසා දෙවඟන මෙලෙස ඍජුවම තාපසීන් වහන්සේටම චෝදනාව එල්ල කළා. ඒ වෙලේම ඉසිසිංහ තාපසීන් වහන්සේට මතක් වුණා සිය පියාණන් වූ බෝසත් තාපසීන් වහන්සේගේ අවවාද. අහෝ මාගේ මහලු පියාගේ අනුශාසනාව මා නොකළ නිසා අද මං වැළපෙනවා. නමුත් දැන් හෝ මම එසේ කරමි. මගේ මේ ලාමක ජීවිතයට නින්දා වේවා. මේ කෙලෙස් සහගත වාසයෙන් කිසි පළක් නෑ. මා නැවතත් නැසී ගිය ධානය ලබා ගන්නවා. එසේ නොමැතිනම් මගේ මරණය වේවා. තාපසීන් වහන්සේට බලවත් අධිෂ්ඨානයක් ආවා. ඒ අධිෂ්ඨානයෙන්ම ඉසිසිංහ ඍෂීන් වහන්සේ දැස් පියාගත්තා. ගත වූයේ මොහොතයි. කාමරාගය දුරු වුණා. පිරිහි තිබූ ධානය නැවත ඉපැද්දුවා. එවිට අලම්බුසාට පෙනුණා ඒ හටගත් ශ්‍රමණ තේජස. ඒ තේජසින් බීතියට පත් වී අලම්බුසා පියවර කිහිපයක් පසුපසට ගියා. තාපසීන් වහන්සේ එවෙලේම දැස් යුග විවර කළා.
දැන් තාපසයන් වහන්සේ සිටින්නේ හිතේ කාම ඇල්ම දුරු කර ධ්‍යාන සහිතවයි. උන්වහන්සේගේ ඒ විරාගී දැස් විවෘත වන විටම ඈ තවත් ඇතිගත්තා. අහෝ මහාවීරයන් වහන්ස, මා ගැන කිපෙන්න නම් එපා. පිරිවර ඇති තාවතින්ස දෙවියන්ට මා විසින් මහත් මෙහෙයක් කළා පමණයි. ආලම්බුසා දෙවඟන මෙසේ හඬා වැටෙද්දී ඉසිසිංහ තාපසයන් වහන්සේ බොහෝම ප්‍රිය වදනින් සොඳුර, මම නුඹට සමාව දෙමි. දැන් නුඹ මෙහි වසන්න එපා. දැන් නුඹට මෙහි වාසයෙන් කිසිදු පළක් නෑ. නැවත පිටත්ව යව. අනතුරුව අලම්බුසා ඉසිසිංහ තාපසයන් වහන්සේට වැඳ රන් යහනත් සමග ඈ නැවත දෙව්පුරයට ගියා. බබලන්නා වූ විදුලියක්සේ අලම්බුසා යළි හැරී එනුතුරු සක් දෙවිඳු ප්‍රීතියට පත් වුණා. ප්‍රියාදර අලම්බුසාවෙනි, නුඹ මා භාර කළ කාර්ය එලෙසින්ම ඉටු කළා. ඉසිසිංහ තවුසාගේ මහා සිල්තෙද නුඹ මොහතින් බින්දා බොහෝම අගෙයි. මම නුඹට වරයක් දෙනවා. කැමති වරයක් ඉල්ලන්න. දෙවියන්ට අධිපති වූ ශක්‍රය, නුඹ මට වරයක් දෙනවා නම් මට දෙන්න මේ වරය. නැවත කිසිම දාක ඍෂිවරුන්ව පොළඹවා ගැනීමට මට නියම කරන්නේ නැහැ කියා වරයක් මට ලබා දෙන්න. අලම්බුසා දෙවඟන අර උතුම් තාපසීන් වහන්සේගේ සිල් තෙද බිඳ දැමීම ගැන බොහෝසේ කලකිරුණා. ඇයට ඈ ඉල්ලා සිටි වරය ලැබුණා. පසු කලෙක ඉසිසිංහ තාපසීන් වහන්සේ නොපිරිහුණු ධ්‍යානයෙන් යුතුව කාලක්‍රියා කොට මරණින් මතු බඹලව උපත ලැබුවා. මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ අලම්බුසා ජාතකය නිමා කළ සේක. සසරේ ස්වභාවය පෙන්වා දීමට භාග්‍යවතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය වදාලා. මෙලෙස ධර්ම දේශනාව නිමා කරන විට අර සිවුරු හැරීමට සිටි තරුණ භික්ෂුව සෝතාපන්න ඵලයේ පිහිටියා. මේ අනෙක් භික්ෂූන් වහන්සේලාටත් බොහෝ යහපත පිණිස හේතු වුණා. එකල මේ අලම්බුසා දෙව්දුව නම් මේ තරුණ භික්ෂුවගේ ගිහිකල් භාර්යාවයි. එදා ඉසිසිංහ තාපසයන් වහන්සේ නම් මේ සිවුරු හැරීමට සිටු භික්ෂුවයි. පියාණන් වූ මහා තාපසයන් වහන්සේව සිටියේ අප මහා බෝසතාණන් වහන්සේය. අද කතාව ලස්සනයි නම් ලයික් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.